කොහොමද යාළුවනේ ඔයාලට සුබ දවසක්. අද අපි අහන්න යන්නේ අවංක කෙල්ලෙක් නිසා ජීවිතේ ගොඩ දාගත්ත කොල්ලෙකුගේ කතාවක්. මචං උඹේ වයිෆ් හරි ලකී බං. උඹ වගේ සල්ලි තියෙන මිනිහෙක් ලැබුණ එකට මගේ යාළුවෙක් දවසක් පාටියකදී එහෙම කිව්වා. මම hina වෙලා නිකන් හිටියා. උන් දැක්කේ මම අද ඉන්න තැන විතරයි. මම අද අදින බ්‍රෑන්ඩ් නිව් ඇඳුම් මම යන වාහනේ විතරයි උන් දැක්කේ. උන් දැක්කේ නෑ මීට අවුරුදු 5කට කලින් මගේ පර්ස් එකේ රුපියල් 100ක්වත් නැති කාලේ මගේ ළඟින් හිටපු කෙල්ලව. එදා අපි ගමන් ගියේ බස් එකේ. මගේ අතේ සල්ලි නෑ කියලා දැනගත්තාම එයා කිව්වේ අනේ මට බඩගිනි නෑ. අපි ප්ලේන් ටී එකක් බොමු කියලා විතරයි. මම ජොබ් එකක් නැතුව රස්තියාදු වෙද්දි ඔයාට පුළුවන් දවසක අපි ගොඩ යමු කියලා විතරයි. එහෙම කියලා එයා මගේ ඔළුව අත ගෑවා. මගේ යාළුවෝ මාව දාලා යද්දි මගේ ගෙදරින් මට බනිද්දි මගේ මුළු ලෝකෙම එයා වුණා. කොල්ලනේ අද උඹලා ගොඩ ගිහින් නැති. කාර් එකක් අරන් හොඳට කාලා බීලා ඉන්නවා ඇති. දැන් උඹේ වාහනේ දකිද්දි උඹේ පර්ස් එක දකිද්දි ඕනතරම් ලස්සන කෙල්ලෝ උඹ දිහා බලයි hina වෙයි. හැබැයි මතක තියාගනින් ඒ hinaව උඹට නෙමෙයි උඹේ සාක්කුවට. උඹේ සාක්කුව හිස් දවසක උඹ ලෙඩ වුණ දවසක ඔය බලන කෙල්ලෝ කවුරුත් නැහැ. එදාට ළඟ ඉන්නේ උඹ අතේ සතේ නැතුව ඉද්දිත් උඹේ අත තද කරලා අල්ලගත්ත ඒ පරණ කෙල්ල විතරයි. ඒ නිසා සල්ලි ආවම ලෙවල් එක මදි කියලා එයාව අතාරින්න එපා. එයාගේ අත්වල කරකට ඇවිත් ඇත්තේ උඹව ගොඩ දාන්න උදව් කරලා. එයාගේ මෝනේ රැලි වැටලා ඇත්තේ උඹ වෙනුවෙන් දුක් විඳලා. ඒ නිසා උඹ අද රජෙක් නම් ඒ කිරුලේ භාගයක් අයිති එයාට. මුළු ලෝකෙම දිනුවත් Tamanව බින්දුවේ ඉඳන් උස්සපු ඒ ගැහණියව අමතක කරන පිරිමියා ඇත්තටම පරාදයි. බැඳලා ටික කාලෙකින් වෙනස් වෙන්න එපා. හැමදාම සතුටින් ඉන්න. සල්ලි කියන්නේ ජීවිතේම නොවන බව මතක තියාගන්න. ආදරය, කරුණාව මුල අමතක නොකර සිහි කිරීම වැනි උතුම් දේවල් ජීවිතේ ලං කරගන්න. බිරිඳ ආදරයෙන් බලාගන්න. හැමදාම මූලින් වගේම අවසානයේ දක්වාම සතුටින් ඉන්න. ඔබ සැමට සතුට සැනසීම පිරි ලස්සන ජීවිතයක්ම ලැබේවා. තෙරුවන් සරණයි.